තිරුවන් සරණයි පුතේ. කොහෙන්ද ආවේ? මොකද්ද තිබිච්ච දෙලේ පුතේ? ඒ කකුල නවන්න බැරුව නවන්න බැරුවා. අඩිය තියාගන්න බැරුවා. කොච්චර කාලයක්ද? ඉනි මගකින් වැටිලා නේද කිව්වේ? ඉනි මගකින් වැටිලා ගල් පාස්ටරේ දාලා තිබිලා ඊට පස්සේ ඇවිදින්න බැරුව හිටියේ. වැඩි නෙවෙයි හරියට මෙහාටවත් යන්න බැරුව හිටියේ කැචස් එක නැතුව. දැන් අදට දවස් 3 ආවේ නේද පුතේ? පළවෙනි දවසේ මොකද මෙතනින් ඇවිද්දද නැද්ද? ඇවිද්දා. මේමයි. මිනිස්සුන්ට කියන්න තියෙන්නේ මොකක්ද? මේ ඔය වගේ පුතේ අසරණ මිනිස්සු ඕන තරම් ඉන්නවා මේ රටේ. තේරුණාද? මොනවත් කර කියා ගන්න දෙයක් නැතුව. ඒ කියන්නේ ලෙඩක් වුණාට පස්සේ පුතේ තැනින් තැන ගිහිල්ලා බේත් ගත්තට අඩුවක් නැහැ. දැන් උඹත් එහෙමනේ. දැන් උඹට මොකද වෙලා තියෙන්නේ පුතේ? දැන් අඩුවේ දවස් 3ක් ආවා උඹ. දැන් ඇවිදලා තනියෙන් මොනවත් නැතුව ඇවිදින්න පුළුවන් නේද? තමන්ගේ වැඩ ටික දැන් කරගන්න පුළුවන් නේද? දැන් අඩුයි නේද? දැන් දෙන්නේ කියලා මම ඒකත් කියන්න තේරුණාද? අය නාරායන දෙවියන් කියනවා නේද? නාරායනේ දෙවියන්ට රැයට දාලා ඒ කුඩියක් අරගෙන ඒක කුඩියක් අරගෙන ඉවර වෙලා තම්බලා ඉවර වෙලා නාරායනේ දෙල් කාලේ ඉවර වෙලා හොඳට එතන වෙලනවා. ඒ කොකලේ උතල ඉවර වෙලා බැන්ඩේජ් එකකින් වෙලනවා. වෙලුවට පස්සේ ඔය ඉදිමුන් නහර බ්ලොක්කින් හිරවීම් හන්ද තමයි ඔය ඉදිමුන් එන්නේ. තේරුණාද? ලේ ගමන් කරන්නේ නැති වුණාට පස්සේ තේරුණාද? ඔය ඉදිමුන් එන්නේ. එතකොට අර ලේ ගමන් කරන එක වැඩි වෙනවා. ඊට පස්සේ ඔය ලේ හොඳ වෙනවා. තේරුණාද? ලෝකෙ මිනිස්සුන්ට මොනවද කියන්න තියෙන්නේ පුතේ? මේ ස්ථානයට ඇවිල්ලා මොකද්ද කියන්න තියෙන්නේ? ඉතින් මොකක්ද හොඳ කරගන්න බැරි ලෙඩක් තියෙනවනේ ඇවිල්ලා ඉවර වෙලා හොඳ කරගන්න කියන්න තියෙන්නේ නේද පුතේ? මිනිස්සු විශ්වාසයක් නැතුව ආවත් අද කී දෙනෙක් ආවද විශ්වාසයක් නැතුව උන්ට රවණක් එන්න මං කිව්වේ බෑකුත් දාලා ගිහිල්ලා අමතක වෙලා ලෙඩේ හොඳ වුණාට පස්සේ. ඒක තමයි ඇත්ත පුතේ. තේරුණාද? මිනිස්සු හතර වටේ ගිහිල්ලා හැම තැනම ගිහිල්ලා අන්තිමට අසරණ වෙලා පුතේ අන්තිමට පිටක් පතාගෙන තැනකට යන්නේ පිටක් පතාගෙන. එතනින් පිටක් නැති වුණොත් වැඩක් නැහැ නේ පුතේ. තේරුණාද? පිටක් දෙන්න ඕන මිනිස්සෙට. උඹේ පුතේ මොනවද තිබ්බේ? ඊයේ අත්හිරි වැටින් තිබ්බා. නේද? අදට දවස් 2යි. අත්හිරි වැටුණානේ. ඔළුවේ අමාරු තිබ්බා. කතා කරපම් බයිද? ඔළුවේ අමාරු තිබ්බා අත්හිරි වැටුණා. දැන් අත්හිරිය මොනවද තියෙද? අත්හිරිය නෑ. ඇඟිලි නවන්න කරන්න ඔක්කොම පුළුවන් නේ. අත උස්සන්න නම් මොනවත් නෑ නේද? එතකොට කකුල් දෙකේ හිරිය තිබ්බා. කොන්දේ අමාරුව තිබ්බා. දැන් මේ මොනවද තියෙද? මොනවත් නෑ. මිනිස්සුන්ට කියන්න තියෙන්නේ මොකක්ද? දෙඩක් තියනවා නම් බය නැතුව ඇවිල්ලා ඉවර වෙලා සුවපත් වෙලා යන්නේ කියලා. මොකද මෙතනින් සල්ලි කඩා වඩා ගන්නවද මිනිස්සුන්ගෙන් එහෙම? නෑ නේද? සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක් චැනල් කරන්න ගියත් පුතේ 2500 3000 ගන්නවා 4000. එහෙම මොනවත් යන්නවද මෙතනින්? නෑ. තේරුණාද? පාඩුවක් ඒකක් තියන්නේ පුතේ පොල් තෙල් ටිකක් ගන්න. තේරුණාද? ඒවට මෙතන බුදු පූජා කරන්න තමයි මේ පඬුර උනත් තියන්නේ. ඉතින් මිනිස්සුන්ට කියන්න තියෙන්නේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ඇවිල්ලා ඉවර වෙලා සුවයක් ලබා ගන්නයි කියන්න තියෙන්නේ නේ පුතේ. තිරුවන් සරණයි. එනෝනම් හිට